හරියම අපි අද යන් 2020 ඕඩර් පේපර් එකේ එක පත්‍රයේ B කොටසේ භාග ගන්න හදන්න. මම කලින් 2019 මේ භාග ගන්න කරා. අපි අද 2020 භාග ගන්නට යමු. භාග ගන්න කියන්නේ අනිවාර්යෙන් එන ගානක්. හරිය ගාන පටන් ගමු. මම දැන් ගාන යටින් දානවා. මුලින්ම තියෙන්නේ මොකද්ද? ධාරිතාවේ ලීටර් 5ක් වන භාජනයක් තනිබීම වර්ගයකින් සම්පූර්ණයෙන්ම පුරවා තිබුණි. එයින් 10න් 3ක ප්‍රමාණයක් සංග්‍රහ කිරීම සඳහා යොදා ගන්නා ලදී. ඒ කියන්නේ මේ භාජනයේ ධාරිතාවය මෙතනින් පොඩි කටුවට ගහ ගන්නවා මේක. ධාරිතාවය ලීටර් 5යි. ඒකෙන් 10න් 3ක ප්‍රමාණයක් ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන් පුරවලා තිබිලා තියෙනවා. එන්නේ මේක පුරුම පුරවලා තිබිලා තියෙන්නේ. ඒකෙන් 10න් 3ක ප්‍රමාණයක් යොදාගෙන තියෙනවා සංග්‍රහ කිරීම සඳහා. මම ඔයගොල්ලන්ට කලින් 2019 ගානක් කිව්වා භාග ගානකදී අනිවාර්යෙන් රූප සටහනක් ඇදගන්න කියලා. දැන් මෙතන 10න් 3 ප්‍රමාණයන්නේ. අපි ඒක ඕන ඔයාලට පුළුවන් මේ භාජනයේම කොටස් 10ක් ඔයාලට කඩා ගන්න පුළුවන්. මෙතන 10ක් තියෙනවනේ. 1 2 3 4 5 6 7 8 9 10. දැන් තියෙනවා 10යි. දැන් බලන්න මම මේකේ ඔයගොල්ලන්ට පෙන්නන්නම් රූප සරණින් ගාන හදන විදිය. මෙතන තියෙන මොකද 10න් 3 ප්‍රමාණය සංග්‍රහ කිරීම සඳහා යොදා ගන්නා ලදී. පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ සංග්‍රහ කිරීම සඳහා කොටස යොදා ගැනීමෙන් පසු ඉතිරි වූ පරිමාණයේ භාජනීය ධාරිතාවෙන් කවර භාගයක්ද කිය. එතකොට 10න් 3නේ යොදාගෙන තියෙන්නේ. ඒ 10න් 3 මෙතනින් ඕගොල්ලෝ 10න් 3ක් කියන්නේ මෙතන කොටස් 10කට බෙදලා තියෙන තුනක් තමයි අරන් තියෙන්නේ. ඒ 10න් 3 මෙතන ඕගොල්ලෝ මාක් කරගන්න. 1යි 2යි 3යි. හරි. මෙන්න මේ කොටස තමයි 10න් 3ක් විදිහට අරන් තියෙන්නේ සංග්‍රහ කිරීම සඳහා. එතකොට අහලා තියෙන ඉතිරි කොටස කොහොමද? මේ තියෙන ඉතිරි කොටස. මෙන්න මේ ටික තමයි ඉතිරි කොටස. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. එතකොට භාජනීය ධාරිතාවෙන් කවර භාගයක්ද කියලා අහන පළවෙනි ප්‍රශ්නේ උත්තරේ එන්නේ 10න් 7යි. ඒ තමයි රූප සරණෙන් හදන විදිහ. දැන් මේක රූප සරණෙන් හදලා තිබ්බට හරියන්නේ නැහැ. අපි ගාන හදන්න ඕන. මේක ඕගොල්ලන්ට අර ඉවෙලට ගාන හදාගන්න ලේසි වෙන්න තියෙන උදව්වක් විතරයි. ඒක අපි ගානේ හදන්න ඕන. දැන් මම ඔයගොල්ලන්ට වෙන්න රූප සරණෙන් ගාන කොහොමද හදාගන්නේ කියලා. දැන් ඕගොල්ලෝ මෙතන අයිඩියා එකක් එනවා. ඊට පස්සේ ගාන හදන්න යන්න. එතකොට මේකේ අහලා තියෙන්නේ සංග්‍රහ කිරීම සඳහා කොටස යොදා ගැනීමෙන් පසු ඉතුරු වූ පැනවීම ප්‍රමාණය භාජනීය ධාරිතාවෙන් කවර භාගයක්ද කියලා. එතකොට සම්පූර්ණ කොටස ගන්නකොට මේකේ 1 කියලා ගන්න. එතකොට 1 ඍණ 10න් 3. ඔහොම තමයි පළවෙනි ගන්න හදන්නේ. දැන් ඔය මෙතන තියෙන භාග සුළු කිරීම. මෙතන ඔයගොල්ලෝ දන්නවනේ. 1 ඍණ කියන්නේ 10න් මේ පැත්තේ 10න් 10 කියලා තමයි ගන්න. ආයෙ මෙතන 10න් 3. ඊට පස්සේ ඉන්න ඒවා තමයි 10න් 3 10න් 7. කවර භාගයක්ද 10න් 7යි තමයි භාගය. දැන් මෙතන ඔයගොල්ලන්ට මේ උත්තරේ රූප සරණ භාවිතයෙන් ගත්තා. මේ දින ගන්න හදන්නේ. මේ තමයි ගන්න හදන්නේ. ඊට පස්සේ පෙන් දෙවෙනි ගායකට දෙවෙනි කී අහලා තියෙන භාජනයේ ඉතිරිව තිබූ පැනිබීම ප්‍රමාණය 7න් 5ක් බෝතලයකට වක් කරන ලදී. ඉතිරි පැනිබීම ප්‍රමාණයෙන් 7න් 5ක් බෝතලයකට වක් කරන ලදී. ඉන්පසු භාජනයේ ඉතිරි පැනිබීම ප්‍රමාණය භාජනීය ධාරිතාවෙන් කවර භාගයක්ද? ඒ කියන්නේ භාජනයේ මේ ටික අයින් වුණාට පස්සේ ඉතිරි වෙච්ච පැනිබීම ප්‍රමාණය 7න් 5ක්. ඊට පස්සේ ඒ 7න් 5 ඉන්නේ මෙතන 10න් 7න් 5 බෝතලයකට වත් කරන ලදී. ඉන්පසු භාජනයේ ඉතුරු පැනිබීම ප්‍රමාණය භාජනීය ධාරිතාවෙන් කවර භාගයක්ද? එතකොට අපිට ඒක මේ රූප සරණ භාවිතයෙන් අයිඩියා එකක් ගන්න අමාරුයි. ඒකින් අපි ඒක හදන්නේ ඒකට එන්නේ මේ 10න් 7න් තමයි හදන්න තියෙන්නේ. අහලා තින්නේ භාජනයේ ඉතුරු පැනිබීම ප්‍රමාණයෙන් 7න් 5 බෝතලයකට වත් කරන ලදී. ඉන්පසු භාජනයේ ඉතුරු පැනිබීම ප්‍රමාණය භාජනීය ධාරිතාවෙන් කවර භාගයක්ද? ඒ කියන්නේ දැන් 10න් 7න්නේ තියෙන්නේ. 10න් 7න් 7න් 5. ඔතන අල්ලන්න තියෙනවා. මෙතන ගානේ තියෙනවා බැනිබීම ප්‍රමාණය. පැනිබීම ප්‍රමාණය. ඒක හොඳට හයිලයිට් කරන්න. මේ හැම භාග ගානකම හම්බෙන දෙයක් අල්ලන්නේ නේ. පැනිබීම ප්‍රමාණයෙන් 7න් 5. එතකොට අල්ලන්නේ නෑ. අල්ලන්නේ කියන්නේ මොකද? ගුණ කිරීම. එතකොට මුලින්ම එන්නේ ගානම හදමු. ඉතිරි වූ පැනිබීම ප්‍රමාණය. එතකොට අපි මුලින්ම හොයා ගන්න ඕන කොච්චර පත් කරාද කියලා. එතකොට වත් කරලාද කොටස කිව්වට පස්සේ
මෙතන 10න් හතෙන් තමයි අඩු කරන්න ඕන. මුලින්ම හොයාගන්නට කොච්චර අඩි භාජනයට දැම්මද කියලා. එතකොට මම ඔයගොල්ලෝ ලේසියෙන් මෙහෙම ලියන්නම්. එතකොට 10න් 7න් 5ක් අල්ලන්න එනවා. 10න් 7 අල්ලන්න කියන්නේ ගුණ කිරීම. 7න් 5. මේකට මේක වෙනවා. මෙතන 10න් 5 සුළු කරගන්න පුළුවන්. ඒ වුණාට මෙහෙමම ලියාගන්න. මොකද මේ ගන්න තව හදන්න තියෙනවා අපිට. ඊට පස්සේ තියෙන්නේ බෝතලයකට වත් කරන ලදී. මේ තියෙන වත් කරපු ප්‍රමාණය 10න් 5. මේකේ අහලා තියෙන වත් කරපු ප්‍රමාණය නෙමෙයි. ඉන්පසු භාජනයේ ඉතිරි පැනවීම ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් කවර භාගයයි. ඒ කියන්නේ මේ ගානත් වත් කරාට පස්සේ මේකත් වත් කළා මේකත් වත් කරාට පස්සේ ඉතිරි වෙච්ච ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් කවර භාගයක්ද කියලා තමයි අහලා තියෙන්නේ. එතකොට මේ දෙක එකතු කරන්න ඕනේ. එකතු කරලා සම්පූර්ණ ගාණෙන් අඩු කරන්න ඕනේ. එතකොට එන්න ඕනේ t කොටස මේක එකතු කරන්න ඕන 10න් 7 කලින් වත් කරපු ප්‍රමාණය. ඊට පස්සේ ඒකට 10න් 5 එකතු වෙනවා. එතකොට 5යි 7යි 10න් 3. 10න් 3 වත් කරේ මේ දෙන්නේ ඉතුරු ප්‍රමාණය අඩු කරනවා කියන මේකේ ඉන්නේ 10න් 3 දැන් 10න් 5 5යි 3 8යි 10න් 8යි. ඊට පස්සේ මේක තමයි එක ඍණ 10න් 8. ඊට පස්සේ අර විදිහට උනම හදාගන්න. මම මේක මෙතෙන්ට අරන් යනවා. කරගෙන 10න් 8. මේක අර විදිහටම තමයි හදාගන්න තියෙන්නේ. 8 භාග මෙතන තියෙන භාග සුළු කිරීම 10න් 8ක් කරු කරාම 2යි 10න් 2යි. භාග ගන්න මෙහෙම තියන්න එපා. ඒ කියන්නේ සමානවල් ගොඩක් වෙලාට ලකුණු හම්බෙන්නේ නැති වෙන පුළුවන් භාග කියන්නේ උපරිම සුළු කරලා තියන්න කියලා. එතකොට 2ට 1යි 2යි 5යි. 5න් 1යි උත්තරේ. එතකොට මෙතන ගානේ අහලා තියෙන්නේ ඉන්පසු භාජනයේ ඉතුරු පැනිමිල ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් කවර භාගයක්ද? මේක තමයි ඒ ගාන. 5න් 1යි. භාජනයේ ධාරිතාවෙන් කවර භාගයක්ද? 5න් 1. ඕක තමයි උත්තරේ. අපි ඊළඟට යමු තුන්වෙනි කොටස. තුන්වෙනි ගාන අහලා තියෙන්නේ මේක. දැන් එම භාජනය අඩංගුවන පැනවීම ප්‍රමාණය. භාජනයේ ධාරිතාවෙන් හරියටක් වරදී. භාජනයට තා පැනවීම වත් කරන ලදී. එසේ භාජනයට වත් කරන ලද පැනවීම ප්‍රමාණය ලීටර වලින් දක්වන්න. දැන් මෙතන අහලා තියෙන්නේ දැන් මෙතනින් භාජනයෙන් 10න් 3ක් අයින් වුණා. අපව 10න් 5ක් අයින් වුණා. ඒ ටික අයින් වුණාට පස්සේ දැන් භාජනයේ ඉතිරි වෙච්ච ප්‍රමාණයක් තියෙනවානේ. අන්න ඉතිරි වෙච්ච ප්‍රමාණයට ඒ ඉතිරි වෙච්ච ප්‍රමාණය භාගයට වඩා අඩුයි. එතකොට ඒ ඉතිරි වෙච්ච ප්‍රමාණයට හරියටක් වනදී භාජනයට තව පැනවීම වත් කර. ඒ කියන්නේ භාජනයෙන් දැන් භාගයකට දැන් මේ ඉතින් කියමු භාග. දැන් එතකොට භාගයකට අඩුවෙන් තිබිලා තියෙන්නේ. මේ සම්පූර්ණ ප්‍රමාණය. භාජනය මෙහෙම ගත්තොත් එහෙම අපි හිතමු මෙතකින් කියලා භාගය ගන්න. දැන් භාගයේ තියෙන්නේ මෙච්චරයි. කොච්චරයි දැන් තියෙන්නේ මේක භාගයක් වෙනක මෙන්න මේක y කියලා ගමු. මේක ඇලට තව පැනවීම වත් කර. ඒ පැනවීම ප්‍රමාණය භාජනයෙන් ලද පැනවීම ප්‍රමාණය කොච්චරද කියලා තමයි අහලා තියෙන්නේ. ඒ කියන්නේ මේක භාගයක් වෙනකම් වත් කරපු ප්‍රමාණය කොච්චරද කියලා තමයි මෙතන අහලා තියෙන්නේ. ඉතින් එතකොට ඒ ගාන චුට්ටක් අර ඔයගොල්ලෝ කියලා තේරුම් ගන්න ඕන කෑල්ල. දැන් මේ භාජන අනක පැනවීම ප්‍රමාණය භාජනයේ දායකයන් හරියටක් වෙනදී. භාජනයට තව පැනවීම වත් කරලා. එතකොට ආන්නේ පැනවීම ප්‍රමාණය කොහොමද කියලා. මුලින්ම බලන්න ඕන භාජනයේ දැන් පළවෙනි දැන් මේ දෙවෙනි ගානේ මෙහෙම තිබ්බනේ. දෙවෙනි ගානේ තියෙන මොකද්ද? භාජනයේ ඉන්පස්සේ ඉතිරි වූ පැනවීම ප්‍රමාණය භාජනයේ දායකයන් කවර භාගයක්ද? ඒකේ අහලා තියෙන දෙවෙනි ගානේ මේ 10න් 3ක් අයින් වුණාට මේක අයින් වුණාමයි අපහු මෙතන 10න් 5ක් අයින් වෙනවා කියලා තිබ්බනේ. ආයි මේකින් 7න් 5 පොතලට වත් කරගන්න. ඒකත් අයින් වුණාට පස්සේ භාජනයේ ඉතිරි ප්‍රමාණය මෙච්චරයි. දැන් දෙවෙනි ගානේ තමයි මේකට යන්න ඕන. ඉතිරි ප්‍රමාණය මෙච්චරයි. ඒක දැන් ඊට පස්සේ මේ ගානේ අහලා තියෙන්නේ භාජනයේට
වත් කරන ලද ප්‍රමාණය. ඒ කියන්නේ මේක භාගයට වඩා අඩුවෙන් තිබුණා තියෙන්නේ. භාගයක් කරන්න තව කොච්චර ගණන් වත් කරාද කියලා තමයි අහලා. එතකොට මුලින්ම හොයාගන්න ඕන භාගයෙන් වත් කරන ලද ප්‍රමාණය කොපමණද කියලා. දැන් මේක භාගයන්නේ කරන්න ඕනේ. භාගය කියන්නේ භාගය කියන්නේ දෙකකින් කරන්නේ. මේක දෙකකින් එකයි. එතකොට මෙතන අහලා තියෙන්නේ දැන් මේ භාගයක් කරන්න කොච්චර වත් කරාද කියලා. දැන් භාජනයේ ඉතුරු ප්‍රමාණය කීයද? මේ තියෙන්නේ භාජනයේ ඉතුරුලා තියෙනවට. ඒ කියන්නේ මෙන්න මේ ටික. මේ මම පාඩ කරලා තියෙන්නේ. මේ කොටස 5න් 1යි. භාජනය දැන් මෙච්චරයි තියෙන්නේ 5න් 1යි. 5න් 1 දෙකෙන් එකක් කරන්න කොච්චර වත් කරාද කියලා තමයි අහලා තියෙන්නේ. දැන් මෙතන අපි කරන්න පුළුවන් වගන්තිය ලියා ගන්න. වත් කරනද ප්‍රමාණය කි. එතකොට වත් කරනද ප්‍රමාණය කියලා ගත්තට පස්සේ අපිට පුළුවන් දැන් මේක භාගයන්නේ කරන්න ඕනේ. ඉතින් භාගයෙන් මේක අඩු කරාට පස්සේ භාගයෙන් මේ කැල්ල අයින් කරාට පස්සේ මේ කොටස එනවනේ. ඒක මම මේ අතර පාඩ කරන්නේ. භාගයෙන් 5න් අඩු කරාට පස්සේ මේ ඉතුරු කොටස එනවනේ. මේ භාගයක් මේ සම්පූර්ණ ගන්න භාගයයි. මේ කොටස 5න් 1යි 5න් අඩු කරාට පස්සේ මේ කොටස එනවනේ. අපිට ඒකේ හොයාගන්න ඕනේ. එතකොට භාගයෙන් 5න් 1. මෙතන දැන් භාග සුළු කිරීමට යන්න ඕන. මේ දෙකටම පොදු හරයක් විතර 10 ගන්න වෙන්නේ. 10 පස්සරක් එක 5යි 2. එතකොට වත් කරන ලද ප්‍රමාණය 10න් 3යි ලීටර කියලා තමයි ගන්න වෙන්නේ. දැන් මෙතන අහලා තියෙන්නේ මොකද්ද? පැණි බීම ප්‍රමාණය ලීටර වලින් දක්වන්න. ලීටර වලින් දක්වන්න කියලා අහලා තියෙන්නේ. ඒ කියන්නේ මේක භාගයක් විතර නෙමෙයි ඕන. මේක අහලා තියෙන්නේ භාගයට අපේ පැණි බීම වත් කරන්න. නැති එසේ භාගයෙන් වත් කරන ලද පැණි බීම ප්‍රමාණය ලීටර වලින් දක්වන්න. මේක ලීටර වලින් දක්වන්න ඕන. මෙතන දැන් භාගයක් දැන් මෙතනදී දැන් භාගයක් විතර අරන්නේ. ඔක ලීටර වලින් දක්වන්න මොකද කරන්නේ? භාජනයේ ධාරිතාව ලීටර 5යි. ඉතින් වත් කරන ලද ප්‍රමාණය කියලා ලීටර වලින් දක්වන්න වෙන්නේ. මේ ලීටර 5 සම්බන්ධ කරගෙන තමයි දැන් ගන්න හදන්නේ. එතකොට ලීටර වලින් දක්වන්නේ එතකොට මෙහෙම ලියා ගන්න. 5 ගුණ කිරීම 10න් 3. මෙතන මොකද කරලා තියෙන්නේ? අර මම කලින් කියලා දෙන්න හොයන්න ඕන එක්කන උඩ දාන්න කියලා. හොයන්න ඕන මොකද්ද? වත් කරලා ගන්න ප්‍රමාණය. ඒ කියන්නේ 10 ගුණා වත් කරලා තියෙන්නේ. සම්පූර්ණ ගන්න 10යි. 10න් 3ක් වත් කරලා 3 වත් කරාට පස්සේ මේක භාගයක් වෙනවා. එතකොට 5ට 1යි 2යි 3 වෙනීම දෙක කියන්නේ 1.5යි ලීටර. ඕක තමයි ලීටර වලින් කොච්චර වත් කරාද කියලා අහලා දෙන්නේ. ඒකෝල ලීටර 1.5යි මේක භාගයක් කරන්න වත් කරලා දෙන්නේ. ওই ටික ඕක තමයි ගන්නට එන්නේ. එතකොට මේකේ දැන් ලකුණු හම් වෙන දේ කිව්වොත් එහෙම මේ පළවෙනි ප්‍රශ්නෙට ලකුණු දෙකක් හම්. ඒකේ දෙක හම් වෙන්නේ මෙහෙම. උත්තරයට එකයි. අපව් මේ හදන කෑල්ල තියෙනවනේ. ඔකට එකක් හම් වෙනවා. ඔකට දෙකයි ඊට පස්සේ. ඊට පස්සේ මේකට ඕගොල්ලන්ට හම් වෙනවා එකයි. අපව් මේ හදන කෑල්ලට දෙකක් හම්. ආයි උත්තරයට මෙතෙන්ට එකයි. මේකේ හම්බෙන්නේ මේකට එකයි ආයි මේකට එකයි මේ හදන ගැලට එකයි මේකට එකයි. කොහොමද 4යි 4යි 8යි 2යි 10යි. කොහොමද තමයි ලකුණු 10 මේ ප්‍රශ්නෙට හම්බෙන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ ගාන පැහැදිලි ඇති කියලා. ගානේ අවුලක් මොකක්ද තියෙනවනම් කමෙන්ට් එකක් විදිහට දාන්න. මේක අර පොඩ්ඩක් හරි ගැටලුකාරී ප්‍රශ්නයක් එනවා නම් තියෙන අන්තිම ගාන. අන්තිම ගාන චුට්ටක් ඕගොල්ලෝ කියලා තේරුම් ගන්න ඕනේ. ඒක තමයි පොඩි හරි අවුලක් එනවා නම් තියෙන්නේ. ඒක පොඩ්ඩක් බලලා හදාගන්නකො. මෙහෙම තමයි ගාන හදන්නේ.